ඕකේ ඔයා අඳුරගත්තා. දැන් ඔයා අඳුරගත්තට මං කවුද කියලා කිව්වේ නෑනේ. මගේ නම තමයි රංග දිල්ෂාන්. ඉතින් මේ ආලෝ හෝල්ඩින් ආතනත් එක්ක එකතු වෙලා මේ වෙද්දි අවුරුද්දක් කාල සීමාවක් එනවා. ඉතින් මේ අවුරුද්දක් කාල සීමාව තුළ මම මේ ආලෝ හෝල්ඩින් ආතනත් එක්ක වැඩ කරන් ගියපු දේවල් ටිකත් එක්ක මම හිතනවා ඔයාට මේක මට හරියටම පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් 100%ක් මම ඔයාට අවශ්‍ය දේවල් ටික මෙතනදී කතා කරගෙන යනවා. ඒ වගේම තමයි 100%ක දේවල් ටික කතා කරන් ගියාට ඔයාට මගෙන් අහන්න දේවල් තියේ. ප්‍රශ්න මොනවා හරි තියේ. ඉතින් මම ඔයාලට මතක් කරනවා මොනවා හරි තිබ්බොත් මම මේ කතා කරලා යන දේවල් තුල ඔයාට අහලා දැනගන්න දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කොලයක් පෑනක් කරලා ලියා ගන්න. මම ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙලාවටයි ප්‍රශ්න ටික අහලා 100%ක් ක්ලියර් කරගමු. මොකද ඔයා මැද්දෙන් ප්‍රශ්න අහන්න ගියොත් එimhe මේ පැහැදිලි කිරීම මම ඒකකට උත්තර දෙන්නේයි නැවත නැවත උත්තර දෙන්නේයි. එහෙම වුණොත් අපි සමස්ත කාල සීමාව තුළ මේ අන්තර්ගතය කතා කරන්න බැරි වෙනවා. ඒ නිසා අවශ්‍ය දෙයක් තිබ්බොත් සටහන් කරගන්න. මම අවසානයේ ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. ඒ වෙලාවට ඔයාලට ප්‍රශ්න අහලා ක්ලියර් කරගන්න පුළුවන්. එහෙනම් ආයතනය නම තමයි ආලෝ හෝල්ඩින් ලිමිටඩ්. හොරන් තමයි අපේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ. ඔයාලා Google Map එකේ සර්ච් කළොත් එimhe ආලෝ හෝල්ඩින් ලිමිටඩ් කියලා Google Map එකේ ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ආයතනය රෙජිස්ටර් කරලා මේ වෙද්දි රජයට බදු කළා 2021 රෙජිස්ටර් කරලා රජයට බදු ගෙවන ආයතනයක්. ඒ වගේම තමයි මධ්‍යම පරිසර අධිකාරිය පවා ඒ අනුමත සහතික තියෙනවා. ඉතින් ආයතනය මොනවද කරන්නේ? ඒ දේවල් ටිකට අපි එමු අනිවාර්යයෙන්ම. ආයතනය මේ වෙද්දී ආලෝ හෝල්ඩින් ලිමිටඩ් මේ ආයතනයේ ඉලක්කය තමයි ලෝකේ හොඳම සෙලිම් බ්‍රෑන්ඩ් එක හදන එක. ඉතින් මේ සෙලිම් බ්‍රෑන්ඩ් එක හොඳ සෙලිම් බ්‍රෑන්ඩ් එකක් හදන එක ඉලක්ක කරගෙන මේ වෙද්දී ආයතනයේ නිෂ්පාදන ෆැක්ටරිස් කියන්නේ නිෂ්පාදන භූමි දෙකක් තියෙනවා. එකක් තමයි හොරණ. අනිත් එක තනමල්ල. ඉතින් අපේ ඉලක්කය තමයි ආලෝ හෝල්ඩින් ආයතනය යටතේ එක නිෂ්පාදනයකට අදාළව මේ වෙද්දී දැන්ට කරගෙන නිෂ්පාදනයට අදාළව ෆැක්ටරිස් 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා ඉදි කරන්න වෙනවා. අපිට අපේක්ෂිත නිෂ්පාදනය කවර කරන්න. ඒ වගේම ආලෝ හෝල්ඩින් වල ආලෝ වෝටර්ස් සරහ මේ වෙද්දි කරගෙන ආලෝ වෝටර්ස් හලාවත අපේ බ්‍රාන්ච් එක තියෙනවා. ඉතින් මේ වෙද්දි අපිත් එක්ක 2025 5/29 වෙද්දි. ඒ කියන්නේ එදා ඉඳන් කියන්නේ 2021 තමයි රෙජිස්ටර් කරන්න ආයතනේ. 2021 කම්පැනි එක රෙජිස්ටර් කළා කියලා කම්පැනි එකපාරට මේ වෙළඳ පොළ ටච් කරන්න යන්නේ නැහැ. රිසර්ච් එකක් කරන්න ඕනි. කස්ටමර්ස්ලාට මොනවද ඕනි සහ ආයතනයක් විදිහට ආයතනය කොතනටද යන්නේ මේ ටික අවුරුදු 4ක් පුරාවට රිසර්ච් කළා. ආයතනයේ මේ වෙද්දී කස්ටම් බේස් එක 5000ක කස්ටම් බේස් එකක් හදන් ඉන්නවා. ඉතින් අපි දැන් පිට වැදගත් කාරණා ආදායම් ගන්න එකනේ. ඊට කලින් ඔයා එකතු වෙන ආයතනය ගැන ඔයා දැනන් ඉන්න ඕනේ. ඒකයි මේ දේවල් මම ඔයාට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ආයතනයේ ඉලක්කය තමයි ලෝකේ හොඳම වෙළඳ සන්නාමය හදන එක. ලෝකේ හොඳම වෙළඳ සන්නාමය හදන එක. වෙළඳ සන්නාමයක් හදන එක දැන් ලංකාවේ ආයතනය ලෝකේ හොඳම වෙළඳ සන්නාමය හදනවා කියන්නේ මොකද හිතෙන්නේ? ඈ මොකද හිතෙන්නේ? විහිළුවක් වගේ වට දෙනෙන්න පුළුවන්. නෑ කරන්න පුළුවන්. ලංකාවේ පුද්ගලයෝ මේ ලංකාව කියන රටෙන් ගොඩක් දේවල් ලෝකෙට දීලා තියෙනවා. හැබැයි මේ ආර්ථිකය කියන එකට හොඳ දෙයක් දෙන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් අපේ ඉලක්කය තමයි ලෝකෙ හොඳම සෙලිම් බ්‍රෑන්ඩ් එක හදන එක. මේ බ්‍රෑන්ඩ් එකක් නම් රටකට හරි පුද්ගලයෙකුට හරි මේ බ්‍රෑන්ඩ් එකක් තියෙන එකේ වටිනාකමක් තියනවද? එහෙම බ්‍රෑන්ඩ් එකක් තියෙන රටවල් අද දියුණු වෙලා තියෙනවා. ලෝකේ තියෙනවනේ දියුණු රටවල්. සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්. දියුණු වෙමින් පවතින රටවල්. ලංකාවයි කොතනද? අපි දන්න චූටි කාලේ ලංකාව කියන්නේ කොතනද තියෙන්නේ? දියුණු වෙමින් පවතින රටක් නේ. අපි දන්න චූටි කාලේ ලංකාව කියන්නේ නේ දියුණු වෙමින් පවතින රටක්. දන්න කාලේ දියුණු වෙනවා. අපේ ආච්චිලා සීලා කාලේ දියුණු වෙනවා. අම්මලා තාත්තලා කාලේ දියුණු වෙනවා. අද අපේ කාලෙත් දියුණුනා. දරුවන්ගේ කාලෙත් දියුණු වෙමින් පවතින රටක්ද නේ ප්‍රශ්නයක්. හැබැයි දියුණු රටවල් තියෙනවා. මේ දියුණු රටවල් වල විශේෂත්වය තමයි එයාලා බ්‍රෑන්ඩ් හදලා තියෙනවා. නිකමට හිතන්න ඔයා උදේ පාන්දර නැගිටිනවා. උදේ නැගිටලා සාමාන්‍ය දිනදා අපි ජීවිතේ උදේ නැගිටිනවා වැයට නිදා ගන්නවා මේ කාල සීමාව බලන්න. උදේ නැගිටලා ගොඩක් වෙලාවට දත් මදිනවා. දත් මදිද්දි මොකද දත් මදින්නේ? ලංකාවේ බහුතරයක් දෙනාගේ දත් මදින මොනවද දත් බේත් එක මොකද දත් බේත් වර්ගේ? ඒ වැඩිම අලවියක් තියෙන දත් බේත් වර්ග දෙක ගත්තොත් එimhe සිග්නල් ක්ලෝගාඩ්. සිග්නල් කියන්නේ කොහෙද මේක හදන්නේ? සිග්නල් හදන්නේ යුනිලිවර් එකකින්. යුනිලිවර් එක කාටද අයිති රට? එංගලන්තේ. ඒ කියන්නේ අපි උදේ පාන්දර දත් මදිනවා කියලා කියන්නේ සිග්නල් එකකින් එංගලන්තේ සල්ලි යවලා. එතනින් පස්සේ දත් මැදලිලා තේ එකක් බොනවා, කිරි එකක් බොනවා.
ඔයා බොන්නේ නැති වෙනවා. බහුතරයක් දෙනා කිරි පිටි බොනවා සහ ලංකාවේ වැඩිම අලවියක් තියෙන කිරි පිටි වර්ග දෙක මොනවද? නුවණක්කාරින්ගේ තේරීම රත්ති. නැත්නම් ඇන්කර් නේ. ඔය දෙකම ෆොන්ටරායකේ. ෆොන්ටරායකයි ඉතින් නවසීලන්තේ. කියන්නේ උදේ පාන්දර අපි නවසීලන්තෙටත් සල්ලි යවලා. එහෙනම් මේ දියුණු රටවල් එයාලගේ බ්‍රෑන්ඩ් හදලා ඒ බ්‍රෑන්ඩ් යටතේ ඉදිනදා පාවිච්චි කරන දේවල් ගොඩාක් වෙලාට කස්ටමර්ස් අතර දීලා පුදුම තරම් ඒගොල්ලෝ රටට සල්ලි ගේනවා ඒ රටවල්. දියුණු අපි යූස් කරන වාහනයක් ලංකාවේ වාහන නෑනේ. ගොඩක් වෙලාට ටොයෝටා කියයි ඔය වාහන කාර්ක ගත්තොත් බ්‍රෑන්ඩ් ගත්තොත් පිටරට. එහෙනම් ඉන්දියාව කියන රට ටික 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 දියුණු වුණා. කොහොමද? එයාලා බ්‍රෑන්ඩ් හැදුවා. ඒ රටේ බ්‍රෑන්ඩ් හැදුවා. නිෂ්පාදනය කියන එක බ්‍රෑන්ඩ් එකක් බවට පත් කළා. බලන්න මේ බ්‍රෑන්ඩ් එකක් හදපු රටවල් දියුණු වෙලා තියෙනවා. එහෙනම් world best selling brand මේ ලෝකෙ හොඳම වෙළඳසන්නාමය හදන එක තුල මේ බ්‍රෑන්ඩ් එක හදන එක තුල මොකද වෙන්නේ? අපේ රටට දිනන්න පුළුවන්. ඉහළට එන්න පුළුවන්. එහෙනම් මේ බ්‍රෑන්ඩ් එක හදන කම්පැනි එක කම්පැනි එක අනිවාර්යෙන් දිනනවා. කම්පැනි ඉලක්කය තමයි ආලෝ කියන කම්පැනි එකේ ඉලක්කය තමයි දරුවෙක් ඉපදුණු දවසේ ඉඳන් එයා මැරෙනකම්ම පාවිච්චි කරන දේවල් එදිනදා පාවිච්චි කරන දේවල් විතරක් නෙමෙයි මිනිහෙකුට ජීවත් වෙන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම මේ ආලෝ කියන බ්‍රෑන්ඩ් එක යටතේ තියෙන්න ඕනි. අපි යූස් කරන දත් බේත් එක, දත් බුරුසුව, සබන් කැටේ, එතනින් පස්සේ ඔයාගේ ෆෝන් එක, එතනින් පස්සේ ඔයාගේ උදේට ගන්න නූල් ඇස්සක වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ආලෝ කියන සන්නාම යටතේ තියෙන්න ඕනි. එහෙම තියෙනවා කියන්නේ අනිවාර්යෙන් කම්පැනි එක දිනනවා. ඒ වගේ කම්පැනි එකකින් ලෝකෙට නිෂ්පාදනය යවනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම රට දිනනවා. ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙන කම්පැනි රටේ තියෙනවා කියන්නේ රට දිනනවා. ඒ වගේම තමයි අපේ අපිත් එක්ක වැඩ කරන ආලෝ බ්‍රෑන්ඩ් එකත් එක්ක වැඩ කරන ආලෝ ඒජන්ට්ලා දිනනවා. සහ එහෙම බ්‍රෑන්ඩ් එකක් ඉන්න බෑ නිකන් මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්න නැතුව බ්‍රෑන්ඩ් එකක් ඉන්න බෑනේ. එහෙනම් අනිවාර්යෙන්ම අපේ මිනිස්සුන්ට හොඳම දේවල් දෙන්න ඕනේ. එහෙනම් ඒ දේවල් මිලදී ගන්න කස්ටමර්ස්ලා දින්නවා. ඇයි ඒ? අපි දන්නවා රිච්වේ ළමාරයා රෝහලෙන් කියනවා කිරිපිටි වර්ග බොන්න මෙපා කියනවා. ඇයි ඒ? වස විස කල් තියා ගන්න දන්න වස විස. අවුරුදු 13ක් දරුවන්ට දෙන්න එපා. ඒ කියන්නේ 14ට වැඩි දරුවන්ට හොඳ ඇතිනේ. 13ට දරුවන්ට දෙන්න එපා කියන 14ට වැඩි හොඳ ඇතිනේ. නෑ. වස විස කල් තියා ගන්න දාන්න දේවල්. ඉතින් අපි ඉලක්ක තමයි මේ වස විස නැති හොඳ නිෂ්පාදන කස්ටමර්ස්ලාට දෙන්න. ඉතින් මේ විදිහට ආරම්භයක් අරන් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් දැන් අපි ආලෝ හෝල්ඩින් ආයතනයේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න යන්නේ. මේ බ්‍රෑන්ඩ් එකක් වෙනවා නම් මොනවද තියෙන හොඳ සන්නාමයක් වෙනවා නම් ඒ ආයතනයේ ඉල්ලුමක් තියෙන දෙයක් වෙළඳ පොළට දෙන්න ඕනි. මුලින්ම ඉල්ලුමක් තියෙන දෙයක් දෙන්න ඕනි. ඩිමාන්ඩ් එකක් ඉල්ලුමක්. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ මේ වෙද්දී මිනිස්සුන්ගේ ලොකුම ඉල්ලුම හැදිලා තියෙන තැනට. මොකද්ද ලොකුම ඉල්ලුම? සෞඛ්‍ය. චුට්ටක් හිතලා බලන්න. අපේ ආච්චිලා සීයලා අවුරුදු 95යි 100යි ජීවත් වුණා. හැබැයි අද එහෙම ජීවත් වෙනවද? නෑ අවුරුදු 50යි 60යි. ජීවිතෙන් සමුගන්න වෙලා තියෙනවා. ලෙඩ රෝග පිළිකා කියයි, heart attack කියයි, වකුගඩු කියයි. පිළිකා රෝහල පිළිලා, වකුගඩු රෝහල පිළිලා සහ ගමේ වෙන මළගෙවල් 10ක් ගත්තොත් 6-7ක්ම heart attack. බෝන ඕන රෝග පුදුම තරම් වැඩි වෙලා. ඉතින් මේ බෝන ඕන රෝග වලිනුත් මේකට හේතු වෙලා තියෙන්නේ අපි කන කෑම බීම. අපි කන්නේ මොන වගේ කෑම බීමද? වස විස රසායනික පොහොර බේත් දාපු කෑම බීම කන එක තුල තමයි බෝන ඕන රෝග වැඩිලා තියෙන. ලංකාව විතරක්ද? නෑ ලෝකේ හැම රටකම මේ බෝන ඕන රෝග වැඩි වෙලා තියෙනවා. මාත් එක්ක වැඩ කරා යන එක හොස්පිටල් එකක නර්ස් කෙනෙක් ඉන්නවා. යා කිව්ව දෙයක් තමයි වැඩිපුරම කියන්නේ 2025 සමීක්ෂණ ඒ හොයපු දේවල් එක්ක වකුගඩුළු වැඩිපුර තිබ්බේ. හැබැයි දැන් පිළිකා ඇවිල්ලා. පිළිකාලු 2026 දී පිළිකා උඩට ඇවිල්ලා. ඒකෙත් පියුරු පිළිකාලු වැඩිපුරම තිබ්බේ. නැහැලු. දැන් ආයෙ ඇවිල්ලා තියෙනවලු බඩවැල් පිළිකා. ඒ කියන්නේ පැහැදිලිවම මොනවද? අපි කන කෑම බීම වලට රසායනික පොහොර බේත් කලවම් වීම රසායනික දේවල් ලොකුම හානි වෙලා තියෙන්නේ. බලන්න
අපි ආච්චිලා සීයලා එච්චර කාලේ ජීවත් වුණේ ස්වභාවික දේවල්. හැබැයි අද මේ රසායනික අපි හිතනවා අපි ඔය කෘතිම කෑම කන්නේ නූල්ල සරම්මය නම් කෘතිම කෑම කන්නේ අපි කන්නේ හොඳ එළවලු පළතුරු. ඔයා කඩේට ගිහිල්ලා පොළට ගිහිල්ලා හොඳම එළවලු පළතුරු ටික ගෙනාවත් ඒකට රසායනික පොහොර බේත් ගහලා නම් ඔයා කන්නේ වසවිස. ඔයා කන්නේ වසවිස. අද තියෙන ලොකුම දරුණුම තර්ජනය තමයි මිනිස් සෞඛ්‍ය. මේ රසායනික පොහොර බේත් භාවිතා කිරීම නිසා කොච්චර ඒක ප්‍රශ්නයක්ද කියනවනම් පිරිමි දරුවෙකුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයගේ වැඩිවීමට ඒක බාධාවක්. ගෑනු දරුවෙකුගේ වැඩි වියට පත්වීම බව අද අකර්මණ්‍ය කරලා තියෙනවා. විනාශ කර ජීවන රටාව විනාශ කරලා තියෙන මේ රසායනික පොහොර බේත් භාවිතා කිරීම මේක ලොකු දරුණු තර්ජනයක්. මේක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ටක් ගාලා මේකෙන් ඉවත් වෙන්න කාබනික පැත්තට හැඩගැහෙන්න. කාබනික වගාවට හුරු වෙන්න කියලා. එකම විසඳුම තමයි රසායනික පොහොර බේත් භාවිතා කරන්නේ නැතුව වගා කරපු ආහාර ගන්න එක. කාබනික පොහොරේ දූ ආහාර ගන්න එක. දැන් මේකෙන් අපිට අයින් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි අයින් වෙන්න බැරි? මිනිසාගේ ජීවිතේ කියන්නේ මිනිස් ජීවිතේ පවතින තාක්කල් මේ කුෂිකර්මාන්තය කෙනෙක් ඕනි. අපිට AI තාක්ෂණය මේ වගේ දේවල් දිනු වෙනවා වගේම තමයි. ඒක අපිට කන්න බෑනේ. කුෂිකර්මාන්තය නැතුව අපිට ජීවිතයක් නැහැ. එහෙනම් මේ කුෂිකර්මාන්තය කියන එක අපි රැකගත්තොත් වසවිස නැතුව අන්න මිනිස් පැවැත්ම. එහෙනම් කාබනික වගාව ඕනි. කාබනික වගාවට යන්න අකමැති ගොවියෝ ඇයි පළදාව අඩුවිලු. ඒක ඕනි කාබනික දැම්මට පළදාවක් එන්නේ නැහනේ. ලොකු ප්‍රශ්නයක්. කාබනික දැම්මට. හැබැයි දියුණු රටවල් අද කාබනික වගාවට හැඩ ගැහිලා. කොරියාවල 80%කට එහා කාබනික. ජපානයේ ඒ වගේ රටවල් සම්පූර්ණ අද කාබනික වගාව. වෙන මුකුත් ඕනේ නැහැ. ගස්කොළ වැවෙන්නේ නැති සෞදි අරාබිය, ඩුබායි වගේ රටවල් කාන්තාරවල බිලියන ගණන් වියදම් කළා. ඕගනික් ෆාමින් ප්‍රොජෙක්ට් කරනවා ඇයි ඒ මිනිස්සුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්. අද ඕගනික් ෆාමින් ප්‍රොජෙක්ට් පටන් ගන්න තියෙනවා. යුරෝප් වල වැඩිම රසායනික පොහොර භාවිතා කරපු ගත්තොත් එමේ දෙවන ලෝක යුද්ධයේ ඉතුරු වෙච්ච පුපුරන රවෙන රසායනික පොහොර විතර ආවේ යුරෝප් රටවල්. 40ක රේට් එක තිබ්බ කාබනික වගාව. හැබැයි අද 50ක රේට් එකට අරන් ඇවිල්ලා. එහෙනම් දියුණු රටවල් කාබනික වගාවට හැඩ ගැහිලා. ලංකාවෙත් අද බලන්නකො ඔය පුට් සිටි වල කාගේ ඉස්ප කිල්ස්ප වඩ ගියොත් එමේ ඕගනික් රාක්කයක්. කාබනික රාක්කයක් වෙන් වෙලාද මේක මිලත් ඇති. ඇයි හොඳ දේවල්. ඉතින් අවුරුදු කියන්නේ 13ට කියන්නේ පොඩි දරුවන්ට දෙන්න එපා කියනවා. කඩෙන් ගෙනාවු එළවලු පළතුරු කාබනික පොහොරේ දූ දේවල් කන්න දෙන්නලු. ඉතින් මම මේ කියන්නේ වෛද්‍යවරු තමයි මේක කියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි කියන්නේ. හැබැයි ගොවියෝ අකමැති කාරණා තමයි පළදා අඩුව කියන්නේ. නම් පළදා වැඩි කර ගන්න ඕනේ. මේ කාබනික වගාවේ රජු විදියට හඳුන්වන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මෙයා කොච්චර වටිනවද කියලා නම් මෙයාට කියන්නේ බ්ලැක් ගෝල්ඩ් කියලා. කළු රත්තරන්. කළු රත්තරන් කියලා හඳුන්වන්නේ. ඇයි කළු රත්තරන් කියලා හඳුන්වන්නේ? අර දරුණු තර්ජනයේ උත්තරේ මේක තුල තියෙනවා. මොකක්ද? සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක්. මේකෙදී අනිත් වටිනාකම තමයි ගොවියොත් කැමති. ඇයි සම්පූර්ණ හොඳ පළදාවක් ගන්න රසායනික පොහොර යෙදුවා වගේම හොඳ පළදාවක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිතයි. මේක මෙච්චර හොඳයි නම් හැම රටකම හදන්න ඕනේ බෑ. හැම රටකම හදන්න බෑ. මේක કૃතිමව හදන දෙයක් නෙමෙයිනේ. මේක චීනේ, ඉන්දියාව, වියට්නාම්, ශ්‍රී ලංකාව වගේ රටවල හදන්න පුළුවන්. අන්න ඒකයි අපිට තියෙන අවස්ථාව. ඒ අවස්ථාවත් ශ්‍රී ලංකාවට කොච්චර මේ මගේ රටට කොච්චර අවස්ථාවක් තියෙනවද කියලා කියනවා නම් මේක හදන්නේ මේ නිෂ්පාදනය කරන්නේ අයිසීනියා ෆැටිඩා කියන ගැඩවිල් පණුව ආශ්‍රයෙන් තමයි හදන්නේ. එතකොට මේ ගොඩාක් රටවල් වලට අවුරුද්දේ සෑම කාලෙකම එකම විදිහට හදන්න බෑ. හැබැයි මගේ රටේ මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඇයි අනිත් රටවල දේශගුණික විපර්යාස වැඩි. එකපාරට සීතල දේශගුණ එනවා, එකපාරට රස්නේ කාලේ එනවා. දේශගුණික විපර්යාස දේශගුණික පරතරය වැඩි. හැබැයි ලංකාවේ එහෙම නැහැ. ලංකාව සීතල ප්‍රදේශ නුවරඑළිය ගත්තත් ආයි කොළඹ පැත්තට ඔහොම ආවත් දේශගුණික විපර්යාස පරතරය අඩුයි. එහෙනම් දේශගුණික පරතරය උෂ්ණත්ව පරතරය අඩු නිසා ශ්‍රී ලංකාවේ අවුරුද්දේ සෑම කාලෙකම එකම ක්වොලිටි එකකින් මේක හදන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එහෙනම් ලංකාවට හොඳ ඔපචුනිටි එකක්. එහෙනම් ලංකාව හැමෝම මේක හදන්න බෑ. නෑ. මේක සුළු පරිමාණයෙන් කළා කියලා ලාභ ගන්න බෑ. මහා පරිමාණයෙන් හදන්න ඕනේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ. මහා පරිමාණයෙන් හදන්න ඕනේ.
මොකද ගොඩක් දිනෙට මේක හදන්න කියන්නේ මේක සාමාන්‍ය විදිහට හදන්න කිව්වොත් ලොකු කාලයක් යනවා. කියන්නේ සාන්ටෝන්නයක් පුරව ගන්න දවස් 60ක් 65ක් වගේ කාලයක් වුණත් යන්න පුළුවන්. මෙන්න මේකට උත්තරේ ආලෝ හෝල්ඩින් ණයදරට ගන්න පුළුවන් වුණා. මොකක්ද? හොඳම පිළිතුර. දවස් 28ක් 35ක් තුල හොඳම ක්වොලිටි එකෙන් තියෙන හොඳම NPK ලෙවල් එකක් තියෙන ෆර්ටිලයිසර් එකක් හදා ගන්න පුළුවන් වුණා. මේක එකපාරට උනාද නෑ. 2021 ආයතන රෙජිස්ටර් කරලා 2023 වෙනකම් කාබනික වගාව සම්බන්ධ විශිෂ්ටතා කේන්ද්‍රය අධ්‍යයනය කළා. 2023 ඉඳන් 2025 වෙනකම් මේක හදනවා වගාවන් වල දානවා බලනවා ටෙස්ට් කරනවා ලැබ් ටෙස්ටිං බලනවා මේ වගේ දේවල් කළා 2025 අප්‍රේල් වෙද්දි තමයි කම්පැනි හොඳම ක්වොලිටි එකේ දෙන ප්‍රොඩක්ට් එක හදලා මේක අද සුපිරි පොහොර නමින් වෙළඳ පොළට නිකුත් කරමින් ඉඳලා මේ වෙද්දි හොරණ ෆැක්ටරි එකවට හොරණ ගම්පහ කල ගැන ගම්පහ කළුතර කොළඹ දිස්ත්‍රික්ක වල යනවා සහ ටික දෙයන් ලොරි ටික අපේ ව්‍යාප්ත කරලා යනවා. එහෙනම් ලෝක හොඳම සෙලින් බ්‍රෑන්ඩ් එක හදන්න සුපිරිම ප්‍රොඩක්ට් එක තමයි මේ තියෙන්නේ. ඇයි හැමෝටම හැම රටකම හදන්න බැරි ඒකත් සුවිශේෂී ක්‍රමයකට හදන මේක හදන තාක්ෂණික ක්‍රමයක් තියෙන ඒක අපිට එළියට දෙන්නේ නැහැ කම්පැනි එකෙන්. ලේයර් සිස්ටම් කියලා ඉතින් මේකත් එක්ක දවස් 35 තුළ හොඳම ක්වොලිටි එකේ තියෙන ප්‍රොඩක්ට් එකක් හදාගන්න මේ වෙද්දි ආලෝ හෝල්ඩින් අතර පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ආදර ලොකු ගමනක් අවුරුදු කිහිපයක් අද වෙද්දි මේ නිෂ්පාදනය කරන්න මේ ඔයාලට මේ ටැංකි වගේ පේනවා ඇති අඩි 15ක් දිග අඩි 3ක් උස අඩි 3ක් පල්ල ඒකක. අද වෙද්දි ඒ වගේ ඒකක දෙකක එකතු විදිහට ඒකක හදනවා. ඒතර මේ ඒකකයක් තුළ හොඳ ප්‍රොඩක්ෂන් එකක් හදනවා. මේ ප්‍රොඩක්ෂන් එක ලේ සිස්ටම් එකෙන් හදනවා. ඉතින් මේ වෙද්දි හොරණ බැටරි එකේ ඒකක 306ක ප්‍රොඩක්ෂන් එක යනවා. තනමල්ලේ දැන් අපේ බැටරි එක ක්‍රියාත්මකයි. තනමල්ලේ බැටරි එකේ ඒකක 1500ක් හදාගෙන යන ගමන් තමයි ආයතනය තියෙන. මේ වෙද්දි ඒකෙත් ඒකක 300 400ම වැඩි වෙමින් යනවා. ඉතින් මේ ඒකක වල ප්‍රොඩක්ෂන් එක හැදෙනවා. ඉතින් මේ ආලෝ හෝල්ඩින් ආයතන මේ දැවැන්ත ප්‍රොජෙක්ට් එකත් එක්ක කොහොමද ආයතනය අප ගොම්මග මේ සම්බන්ධ වීඩියෝවක් තියෙනවා. අපි මේ වීඩියෝ එක 100%ක් බලමු. මෙතනින් එහා පැත්තේ මේ වීඩියෝ එක 100%ක් බලලා අපි ඊළඟ දේවල් ටික කතා කරමු.